ගලේ නම නිදංගල. ඒ කියන්නේ ජනවාහාරය ඉඳන් කියන කතාවක්ද ඒක? ජනවාහාරය ඉඳලා කියනවා. එතකොට මේ මොකද්ද? මේක ඇතුලේ. ඔව්. ගල් ගුහාවක් තියෙනවා. රත්තරන් පුරව රත්තරන් කලෙකට හතක් තියෙනවා කියලා දැන් කියන්නේ පැරණි මිනිස්සු කියන්නේ ඉතින් හිටව මිනිස්සු මේකේ. ජනවාහාරය කියන කතාව. ජනවාහාරය කියන්නේ මෙහෙමනේ. සොරබර බණ්ඩාරලාගේ මිනිස්සු ඉන්නවනේ. හා. මයියන්ගේ අයිතිකාරයෝ. ඔව්. ඒගොල්ලෝ තමයි අත්ත කතාව දන්නේ. සොරබර බණ්ඩාරලාගේ කියන්නේ SP. ඒගොල්ලෝ තමයි මේකේ නිත්‍ය පදිංචි කරු රජකාරී ඉඳලා හිටියේ. නිදංගල. නිදංගල. දැන් හැබැයි නීතියෙන් අවසර දීලා තියෙනවා ගන්නනේ. නීතියෙන් අවසර දීලා තියෙනවා තමන්ගේ වත්තේ තියෙනවා නම් එහෙම ගන්න පුළුවන්. ඒක ඉල්ලීමක් කරන්න ඕන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් එයාලා ඇවිල්ලා බලනවා. එහෙම දෙයක් තියෙනවා නම් එයාලා අවසර දෙනවා භාගයක් කොටසක් දෙන්න ඕනේ එයාලට. මේකෙන් කියන්නේ අපිට අයිති නැහැ කියලා රක්ෂිතය කියලා ඒගොල්ලෝ මරයි යන්නේ පෙන්නවොත් එහෙම. ඉතින් හොඳයි තියෙන්නේ. නෑ. එහෙම අපි බලමු අපි කතා කරලා බලමුකෝ. දාන්න කීප දෙනෙකුත් ඉන්නවා. එයාලත් කතා කරලා බලමු. නෑ බලමු. එහෙම නීතිය අනුකූල වැඩ කරන කිසිම ගැටලුවක් නෑ. මොකද මේ වයි ගහි. ඔව් ඒක හරි. අවතනක් තියෙනවා. ඒක සාමාන්‍ය මේ මන් තමයි හරි ගැස්සියේ නෑ මොකක්වත් කියන්නේ දැන් හිතන්න බෑ මොකද දන්නවද ඒක නම් මේක මේ ගබලයි. ඒක අත අඩි 21ක් තියෙනවා. නිදංගලේ තවත් තැනක් හොයාගෙන යන්නේ මම කියනවා එතනක් තියෙනවා කියලා සැකයක් තියෙනවා කියලා මේ නිදංගල. ඉතින් බලමුනේ එහෙම එකක් තියෙනවා නම් අපිට ලැබීමක් තියෙනවා නම් බාහිර දේවතාවුන් වහන්සේගෙන් ලැබීමක් දෙනවා නම් මෙතනනේ මේක ඔය පාදලා තියෙන්නේ බොහොම පොඩි ප්‍රමාණයක්. වට ප්‍රමාණය තව එහාට තියෙනවා. මේ තියෙන්නේ ගල් බිත්තිය. මෙතනනේ. මේ තියෙන්නේ ගල් බිත්තිය. ඔය වගේ ගල් බිත්තිය වටේනම තියෙනවා. එතකොට මේක මම මගේ මෙතන හරලා තියෙනවා. ඔය ප්‍රමාණය. ඇඟේ ප්‍රමාණයම. හරලා මේ වගේ ගම්බිය බැස්සා. ගම්බිය සම්පූර්ණ බැස්සා. ඊට පස්සේ වැඩේ නවත්තලා. කියන්නේ ආයෙත් එතනින් හරිය හිතන්නත් බෑනේ. ඔව්. මමහට අර කියන කතාවේ ගල් දොර මේකෙන් දිනා කියලා මම හිතනවා. අර පොළොව යට තියනවා කියන එක. ජනවාහාරය කියන්නේ. මේවා විශාල වලක් නේ මේක. ඔව්. සමහර උතනින් වෙන්න පුළුවන් පල්ලෙහාට ඇත්තේ. වතුර පිරුණාට හිටින්නේ වතුර පිරුණාට හිටින්නේ නැහැ. ඒ කියන්නේ උතනින් යන වතුර පාරක් දන්නේ පල්ලෙහාම මතුවෙන්නේ. කොහොමද මේකේ වතුර පිරුණාට හිටින්නේ. හරි. වතුර ඉවත් වෙනවා දැන් මේක දැන් ක්‍රමානුකූලව සුද්ධ කරලා බලන්න ඕනේ මේ විද්‍යාත්මක පදනම හොයාගන්න. හරි. තව එකක් තියෙනවා. ඒක නම් මේ අපි 1976 වගේ හම්බුනේ. ඒක ඉතින් වහලා දාලා තියෙනවා ඒකේ. තාක්ෂණයේ දෙයක් තිබුණේ නැහැ. මොන මෙතෙන්ට ගල් වලක් තියෙනවා ඒකේ. එහෙම? සාමාන්‍ය ප්‍රමාණය. අර වගේ තාක්ෂණයක් නේ. අතල තියෙන ලොකු තාක්ෂණයක් තියෙනවානේ. ඔව්. ගලාවක් තිබ්බොත් ඔව්. ඇන්තලා කොටස කියන එක කතාව හරි. මොකද ඒක මේක අපේ තියෙන වශයෙන් හොඳින් තැන්නේනේ. ඔව්. මේක 1976 අපි කුඹුරේ කියන්නේ ගලේ වීලන්නේ. මාරගෙන වීලන්න කමත හදාගන්න මේ කොට යනකොට හම්බුණා. තාත්තලා පිටුව ඉතින් හරි තමයි කියලා වෙලා නෑරුවා. මාරලා වෙලා බලවම වලං කොට ටිකක් තිබුණා. මේකේ? මේක දිහාට තියෙනවද මේක මේ ෆොටෝ එකක් ගන්නවා අනිවාර්යයෙන් සුද්ධ කරන්න ඕනේ සෑහෙන මහන්සියක්. ඔව් එන්න ඕනේ. මේකේ තර සම්පූර්ණ ගල් බිත්තිය වටේම තියෙනවනේ. ඔව් නේ. වතුර රැඳෙන්නේ නැති ප්‍රශ්න නැහැ තියෙන්නේ. මේකෙත් වතුර හිටින්නේ නැහැ. මේකෙත් ඉරලා තියෙන සම්පූර්ණ. වටේ සුද්ධ කළා වල ෆොටෝ එක ගන්න ඕනේ. ගන්න ඕනේ. උදලා ගෙනල්ලා. මේ අහල පහල ගෙවල් මේ අපි මහගේ රයිට්. මගේ එහා පැත්තෙන් තියෙන්නේ. ඊගහට එහා පැත්තේ.
අරගත්ත එකක්ද නෑ? නෑනේ. මේකද? ඔව්. මේක ගත්ත එකක්. ඒකනේ. ඒක කියන්නේ ඒක ඉතිහාසයේ අපි පුරාවස්තු මංකොල්ල කෑවනේ. ඔව්. මංකොල්ල කනකොට ඒකනේ. ඕකේ ලකුණ කියලා තමයි මේ කියන්නේ. ඔන්න මෙතන හොයන්න බෑ මේ තියෙන්නේ. බෙහෙත් අඹරපු තැන. නෑ. දැන් කොච්චර කාලයකට ඉස්සෙල්ලා ඉඳන්ද මේ ලකුණු තියෙනවානේ. මේ තියෙන්නේ. මේ වලවල් ටිකනේ. 2 4යි 6යි 7යි 8යි 9යි 10යි 12ක් තියෙනවානේ. කොළඹ කියලා තමයි ඔකට කියන්නේ. ඔලින්ද කොළඹුව. කොළඹ නිදහම් භාෂාවේ. හරියට. එතන ඉඳන් මෙතනට තමයි තියෙන්නේ නේ. මේක අරගෙන. ඉතින් මේ ගලේ තව නැති වෙන්න බෑ මාමා. මේ ගලේ අනිවාර්යෙන් තියෙන පුරා විද්‍යාවකම තාවනේ. දසින් මහත්තයා ගන්නාවක් නෑ. ඉන්නෙල්ලා පොලිසිය 6 දෙනයි. දසින් මහත්තයාගේ ටීම් එකයි. මම ඊකිරන්න ගිහිල්ලා ඉතින් පොලිසිය මහත්තයා කොල්ලලා දුන්න ආනන්ද කට්ටිය ඇවිල්ලා ඉන්නේ කියලා. ඊට පස්සේ මම එනකොට අපේ අම්මා දැකලා කතා බහ කළා නෑනේ ඉතින්. ඇවිල්ලා දැන් ඉස්සෙල්ලාම පොලිසිය ටිකයි පුරා විද්‍යාවේ ටිකයි පැත්තකට කරලා පුරා විද්‍යාවේ මහත්තයත් එක්ක ආවා ගාත. මොනවා කිව්වේ? ඉතින් මේකේ පොකුණේ අනිවාර්ය එකක් තියෙනවා ගත්තේ නැත්නම් ඒලා මට නම්බරේ ගන්න බැරුණා මිනිහගේ. ඒක තමයි මට උනේ ඇටි. මේකේ නෙළුම් මල උදරම තිබිලා තිනවා. මේකේ වී කොටලානේ පැලෙන කාලේ මිනිස්සු. අප්පට සිරේ. ජනපද ඇතිරකොට. ඔව් නේ. වී කොටලා ගිනි ගහලා නැත්නම් මේ. ඔව් නේ. කලකුණු උදරම තියෙනවානේ. ඔව් නේ. මේක ඉතින් ආයේ ඔක හොඳටම සුද්ධ කරලා ෆොටෝ ගත්තේ ඔය ඇති මේ. සමන් වල්දීම ආයේ සුද්ධ කරලා. එහෙම. Facebook එකේ. ඔන්න ඉතින් අපි මයියංගනේ ඉන්නේ. මයියංගනේ ඉන්නකොට නිදන් සම්බන්ධව හැමෝම කතා කරන දැන් පේනවනේ මේ කම්බිය බැස්ස ගොඩක් ඇතුළට. මේ එක්තරා ස්ථානයකට වතුර අරයි යන මාර්ගයක්. ඔබට පේනවා ඇතිනේ. දැන් මේ මාමා මේ කම්බිය දාලා පෙන්නවා. මම කම්බිය චුට්ටක් ගන්න බලන්න. අපේ රටේ තාක්ෂණය මේවා ඉතින් ගලත් එක්ක සෙල්ලම් දැම්මේ ගොඩාක්ම මහරාවණ රජුරු. ඉතින් කොයි කවුරු මොනවා කිව්වත් අර මාමා කතාවක් කිව්වා. ඒක කතාව හරියටම හරි. මේ රජවරුන්ගේ යුගයට එනකොට තමයි ගඩොල් යුගයට ආවේ. අපි දන්න විදිහට නා. ඉතින් රාවණ තමයි ඔය ගල් එක්ක ලොකු ලොකු සෙල්ලම් ටික දැම්මේ. ඉතින් ගල් උණු කරන්න, ගල් දිය කරන්න ඔය හැමදේම. මෙතනින් මාමා කොහටද තියෙන්නේ ඔක? එහා පැත්තේ විලට. එහා පැත්තේ විලට. මෙතන මාමා හිතන විදිහට මොකද්ද තියෙන්නේ? මෙතනද? ඔව්. ආවිද්‍යාවෙන් කියන්නේ නිල් මණික් කියලා නේද? ඒ කියන්නේ කොතනද සලකුණක් මොකක්ද තියෙනවද නැහැ? සලකුණද? ඔව්. ඒ සලකුණ හොයන්න ඕන මේක දෙනකොට නෙළුම් මලක්. දැන් අරකේ වගේම. ඔව්. නෙළුම් මලක් තියෙනවා පැත්තේ නෙළුම් මල පාදා ගන්න ඕනේ. එහෙම නිකන් මේ තණ්හාවෙන් කොහොමද අතපොත ගහන්නේ? මේකද විල? ඔව් මේක. මේක නේද? දිනවනේ ගත්තම නෙළුම් මේ කන්නේ බුදු පිළිම තිබ්බම පස්සේ නෙළුම් දානවා. ඔව් නේ. සුද්ධ කළා දානවා. සම්පූර්ණ කරලා තියෙන්නේ. ගරාවාසෙලානේ තියෙන්නේ. විල නේ. මේක සුද්ධ කරලා නෙළුම් ටිකක් දාගත්තා නම් මලක් කඩාගෙන පූජා කරගන්න හරි පුළුවන්. ඒක හරි. මේකේ තමයි දානයක් තියනවා කියලා දැනට සැක කෙරෙන්නේ. මේ බලන්න අර මට්ටමත් එක අරක වතුර වෙනවා හිදෙනවා කියන්නේ. ඔව්. මේක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මොනවද කිව්වා මාමා? මේක පුරා විද්‍යාවට මේක අයිති නෑ. දැන් මේක අරන් නෑනේ ඒගොල්ලෝ. ඔව්. මේගොල්ලෝ කිව්වේ මේ අනිවාර්යෙන් එකක් තියෙනවා. මේකේ. සිල්වන්තගේ ටීම් එක ඇවිල්ලා සෙට් වෙලා පොලිසිය කට්ටිය නෑ. ගියාට පස්සේ අඩබඩ ගානකොට වාල්දි ටික අරන් ලෑස්ති වුණා. ඒක මහත්තයා මේක හිතෙනවා කාලෙ කිව්වා. ඔව්. ඒ කාලෙට එන්න. අරගෙන මහතවල මේ ගලේ මොහොත් කරනවා මම තමයි අරන් යන්නේ. ඒක හරි.